Welcome to GeoState. ඉතින් මං අදත් සූදානම් වෙන්නේ ඉරානය ගැන ඔගොල්ලොත් එක්ක කතා කරන්න. ඉතින් විශාල තොරතුරු ප්‍රමාණයක් තියෙනවා අදත් අපිට අන්පැක් කරන්න. ඉතින් මම මුලින්ම කතා කරනවා USS Boxer මරීන් සෙබළුන් 4500ක් රැගෙන ඇය දැන් පැමිණෙමින් සිටිනවා මේ මෙහෙයුම් කලාපයට. ඉතින් ඒ වගේම අපි අද කතා කරනවා A-10 Thunderbolt 2 ගේ මෙහෙයුම් හැකියාවන් මොනවද කරලා තියෙන්නේ කියලා. ඒ වගේම H-64 Apache attack helicopter එකත් මේ මෙහෙයුම් වලට එක් වෙච්ච ආකාරය අපි අද ඔයගොල්ලන්ට පෙන්නනවා. ඒ වගේම ඔයාලා අහලා තිබුණා මේ F-35 යානයට යමක් සිද්ධ වෙලා තියෙනවද මොකද උනේ? ඒ වගේම දියාගෝ ගාෂා වලට මිසයිල් ප්‍රහාර කිහිපයක් එල්ල වෙලා තිබුණා. ඉතින් ඒකට මොකද උනේ? ඉතින් රැඳිලා ඉන්න ගොඩක් තොරතුරු හද තියෙනවා ඔබත් එක්ක කතා කරන්න. ඒ වගේම Strait of Hormuz එක පැත්තෙත් ඉතින් උණුසුම් තමයි තිබෙන්නේ මේ කාරණා. ඉතින් මේක අපි කතා කරලා ඉවර කරගෙන යමු. මොකද දැන් මේ power politics පැත්තෙන් ඒ වගේම blame game එක පැත්තෙන් මේක දැන් කතා බහ වෙමින් තිබෙන්නේ මේ Strait of Hormuz කතාව. ඒක නිසා අපි මේක පොඩක් ඉවර කරගෙන අපි ප්‍රධාන කතාවලට යමු. දැන් මේක විශේෂයෙන්ම ඉන්ට්‍රස්ටිං මේ වීකෙන්ඩ් එකේ මේ කතාව ඩිවලොප් වෙමින් පවතින්නේ ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මේ ට්වීට් එකත් එක්ක තමයි මේක පත්තු වෙලා ගියේ. ඉතින් මේකෙදි මේ UK ඇතුළු යුරෝපයේ මේ left lunatic leadersලට ඉතින් හොඳ FAFO එකක් තමයි දීලා තියෙන්නේ. ඉතින් අපි බලමු මොකද්ද මේ කතාව කියලා. මේ දැන් ඉරාන මේ ත්‍රස්ස රෙජීම් එකට එරෙහිව එහෙම නැත්නම් ත්‍රස්ස රෙජීම් එකට විරුද්ධව අමරිකාව සිදු කරන මේ මෙහෙයුමේ මිලිටරි ඔබ්ජෙක්ටිව්ස් බොහොමයක් දැන් අමරිකාව සපුරාගෙන තියෙනවා කියලා තමයි ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ ට්වීට් එකේ කියලා තිබුණේ. ඉතින් අපි පහුගිය ප්‍රෝග්‍රෑම් එකෙත් අපිත් කිව්වා රිවිසිට් කර මොනවද මේ මිලිටරි ඔබ්ජෙක්ටිව්ස් කොයිතරම් දුරට ඇවිල්ලාද කියලා. ඉතින් දැන් ට්‍රම්ප් ජනාධිපතිවරයා කියන විදියට ඉරාන මිසයිල් කේපබිලිටීස් ඒ වගේම එයාලගේ ලොන්චර්ස් විනාශ කළ බව ඔහු කියනවා. මම දාන්නම් මේ කාඩ් එකක් එතකොට ඔයගොල්ලන්ට පේනවා. ඉරාන ත්‍රස් රජීම් එකේ මේ ඩිෆෙන්ස් ඉන්ඩස්ට්‍රියල් බේස් එක සම්පූර්ණයෙන්ම විනාශ කරා කියලා කියනවා. ඒ වගේම ඉරානයේ නාවික හමුදාව හා ගුවන් හමුදාවත් නැති කරලම දැම්ම කියලා තමයි ට්‍රම්ප් ජනාධිපතිවරයා කියන්නේ. ඒ වගේම ඉරානයට නියුක්ලියර් කේපබිලිටි එක ලබා ගැනීම නතර කරලා දැම්ම කියන එකත් ඔහු කියනවා මේ වන විට. ඒ වගේම මැද පෙරදිග කලාපයේ මේ රටවල් මේ ඉරානයෙන් ආරක්ෂා කරගත්ත කියලාත් ඔහු කියනවා. ඊළඟ එක තමයි මේ ඉන්ට්‍රස්ටිම්ම කොටස මෙන්න මෙතනින් පටන් ගන්නේ තමයි මේ Strait of Hormuz එක. එහිදී ඔහු කියනවා Hormuz එක භාවිතා කරන රටවල් ඒක ආරක්ෂා කරගන්න කටයුතු කරන්න ඕන කියලා. ඇමරිකාව මේක භාවිතා කරන්නේ නැහැ. ඒ නිසා ඇමරිකාවට මේකේ ඇති මේ වටිනාකමක් නැහැ කියලා. ඒ කියන්නේ ඇති වටිනාකමක් නැහැ මේක පාවිච්චි කරන්නේ නැති නිසා. ඉතින් Hormuz එක යූස් කරන රටවල් ඒක නිසා මේක ආරක්ෂා කරගන්න ඕන කියලා තමයි ට්‍රම්ප් කියන්නේ. ඉතින් ඇමරිකාවෙන් මෙහිදී උදව්වක් ඉල්ලුවොතින් ඒ සඳහා උදව් කරනවා කියලාත් ඔහු කියනවා. නමුත් ඔහු කියනවා මේ ට්වීට් එකේ දැන් ඉරාන මේ තර්ජනය දැන් මුලිනු පුටා දාලා තියෙන්නේ. ඒ නිසා ආයෙත් උදව් අවශ්‍ය වෙයි කියලා හිතන්නේ නැහැ කියලා. ඊළඟට කියන ඔහු වැදගත්ම දේ තමයි මේ කණ්ඩායමට කියන්නේ මේ Strait of Hormuz එක ආරක්ෂා කරන්න එන කණ්ඩායමට ඒ රටවලට මේක පහසු මෙහෙයුමක් වෙයි කියලාත් ඔහු කියනවා. right? ඔහු කියනවා it will be a easy military operation for them කියලා. right? ඉතින් මෙන්න මේ ට්වීට් එක ට්‍රම්ප් ජනාධිපතිවරයා දැන් මේ දාපු වෙලාව සහ මේකේ මේ තියෙන power politics මම මේ කියන්නේ දැන් රටවල් 20ක් එකතු වෙලා ඒකාබද්ධව Hormuz එක ඕපන් කරන්න ඒක ආරක්ෂා කරන්න එනවා කියලා ස්ටේට්මන්ට් එකක් දැම්මා. මම ඒක ඔයගොල්ලන්ටත් මේ කාඩ් එකෙන් පෙන්නන්නම්. මේ තමයි ඒ ස්ටේට්මන්ට් එක. මේක ඉන්න රටවල් 20ක් දැන්. ඒ පහුගියදා රටවල් 5ක් විතරනේ හිටියේ. දැන් 20ක් ඉන්නවා. මේ රටවල් ටික මම කියන්න. මෙන්න මේ ස්ටේට්මන්ට් එක. United Kingdom, France, Germany, Italy, the Netherlands, Japan, Canada, Republic of Korea, New Zealand, Denmark, Latvia, Slovenia, Estonia, Norway, Sweden, Finland, Czech, Romania, Bahrain, Lithuania. මෙන්න මේ කියන රටවල් 20 තමයි දැන් එකතු වෙලා ඉන්නේ මේ Strait of Hormuz එක ආරක්ෂා කරගන්න එන්න. ඉතින් එයාලගේ මේ ස්ටේට්මන්ට් එකේ අන්තිමටම කියනවා මෙන්න මේක. දැන් මේ UK එතකොට මේ යුරෝප් ඇතුළු කණ්ඩායම Strait of Hormuz එක නැවත ලබා ගැනීම වෙනුවෙන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දායක වෙන්න සූදානම් කියලා. right?
මේක ආවට පස්සේ තමයි ට්‍රම්ප් අර ට්වීට් එක දැම්මේ. දැන් ඕගොල්ලෝ මේක ආරක්ෂා කරගන්න වැඩ කරන උදව්වක් ඕනනම් අපෙන් ඉල්ලන්න කියලා. ඉතින් මේක ඇත්තටම මේ නේටෝ සංවිධානය ඇත්තටම නමට විතරයි කියලා ට්‍රම්ප් තව ට්වීට් එකක් දැම්ම මීට කලින්. මේකේ කිව්වා මේ නේටෝ සංවිධානය ඇමරිකාව නැතුව මේක පේපර් ටයිගර් කෙනෙක් කියලා. ඉතින් විශේෂයෙන්ම මේ UK සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ මේ ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් ට්‍රම්ප් ජනාධිපතිවරයා දැඩි කේන්තියක ඉන්නේ. මොකද මේ ලෙෆ් ලූනටික්ස් මේ පාලකයින් මේ තමන්ගේ ආරක්ෂාවත් තර්ජනයට ලක් කලා තියෙනවා කියන එක දැන් පැහැදිලි. දැන් බ්‍රිතාන්‍යයේත් මේ රූපවාහිනී නාලිකාවනුත් දැන් මේ කතා කරනවා මේ මිසයිල් තර්ජනය තමන්ගේ ඔලුවටත් ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් මේක දැන් ගොඩක් වෙලාවට වයිට් හවුස් එකෙන් යද්දී ට්‍රම්ප් ජනාධිපතිවරයා ආයෙත් මේක මතු කර සිකුරාදා ෆ්ලොරිඩා මේ ගියා වයිට් හවුස් එකේ ඉඳලා. ඉතින් යද්දි මේ මාධ්‍යවේදී නැහුව මේක මේ ට්‍රම්ප් ජනාධිපතිවරයාගෙන් මොකද්ද මේ කතාව මොකද්ද මේ කරන්න හදන්නේ කියලා. අපි ට්‍රම්ප්ගේ අදහස පොඩ්ඩක් අහලිමු. You know, we don't use the strait. The United States. We don't need it. Europe needs it. Korea, Japan, China, a lot of other people. So they'll have to get involved a little bit on that one. ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ වීකෙන්ඩ් එකට හොඳ සවුන්ඩ් බයිට් එකක් තමයි මේ දුන්නේ. දැන් මීඩියා එක මණ්ඩේ වෙනකම් මේක හොඳට චොප් කරાવી. විශේෂයෙන්ම මේ UK අගමැති කියා ස්ටාමර්ට එරෙහිව. ඉතින් දැන් ඔගොල්ලෝ දන්නවා ඒ වගේම තවත් විශේෂ දෙයක් සිද්ධ වුණා. ඒ තමයි ඉරානයේ ඔයිල් ඉරානයට එරෙහිවම පාවිච්චි කරන්න ඇමරිකාව පියවර ගත්තා. ඒකේ තීරණාත්මක දෙයක් විදියට දැනට ඔය ඉරානයේ අවට සහ මේ නෞකාවල හිර වෙලා තියෙන මේ බැරල් මිලියන 140ක ඉන්ධන වලට සෙන්ෂන් එක රිලීෆ් කරගෙන සම්බාධක ලිහිල් කළා. මේ බැරල් මිලියන 140ක් වෙනුවෙන් මේක කළේ දවස් 30ක් එහෙම නැත්නම් අප්‍රේල් 19 වෙනිදා වෙනකම්. ඉතින් මේකේ අරමුණ උනේ ගොඩක් වෙලාවට මේ ඔයිල් ප්‍රයිස් එක ඉහළ යාම අඩු කරන එක. ඒ වගේම ඔය දැනට දැන් ඉහළම යනවනේ නාවික රක්ෂණ ගාස්තු. ඉතින් ඒවා අඩු කරන්න යම්කිසි හේතුවක් වෙයි. ඒ වගේම රටවල තියෙන උද්දමනය, ඒ වගේම බලශක්ති මේ අස්ථාවරත්වය යම් ප්‍රමාණයකින් අඩු කර ගැනීමේ ක්‍රියාපිළිවෙතක් තමයි මේ කළේ. ඉතින් මේ නිසා I think ගොඩක් දෙනකොට මේක පැහැදිලි නැතුව තේර මේක උඩින් බැලුවොත් එහෙම නැත්නම් මේක 2D chess game එකක් විදියට බැලුවොත් තේරෙන්නේ නැහැ. මේකේ layers කිහිපයක් play කරනවා ඇමරිකාව. ඉතින් මේක 3D game එකක් විදියට බැලුවොත් මේක පෙනෙයි. ඉතින් මෙන්න මේක මේ පිටියේ ස්වභාවය තේරුම් අරගෙන පන්දුර පහර දෙන අවස්ථාවක් තමයි ඇමරිකාව මේ කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති මේ දැන් මේ ප්ලේ වෙන ජියෝපොලිටිකලි විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය යුරෝපයත් එක්ක ඇමරිකාව විශේෂයෙන්ම ට්‍රම්ප් ජනාධිපතිවරයා කරන දෙය. ඉතින් ඒ වගේම මේ ලෝකයේ ඔයිල් ප්‍රයිස් එක එහෙම නැත්නම් මේ තියෙන තත්ත්වය පාලනය කිරීමට අරගන්න ක්‍රියාමාර්ගات එකට සිද්ධ වෙමින් තිබෙන්නේ. හරි, අපි එහෙනම් යමු අද ප්‍රධාන කතාවට. ඒ තමයි USS Boxer LHD-4. ඉතින් ඇය සැන්ඩියාගෝ වලින් ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ඩියාගෝ වලින් පිටත් වුණා. ඉතින් ඇය ඉන්ඩෝ පැසිෆික් හරහා තමයි මේ මැද පෙරදිග මෙහෙයුම් කලාපයට ළඟාවීමට නියමිතව සිටින්නේ. ඉතින් ඇයගේ ඇම්ෆිබියස් රෙඩි ගෲප් එක ලින්කන් මෙහෙයුම් කලාපයට පැමිණීමට නියමිතයි. ඇය සමග ඉන්නවා 11 වන මියු එහෙම නැත්නම් අපි මේකට කියන්නේ 11 වන මරීන් එක්ස්පෙඩිෂනරි යුනිට් එක 11 වන විශේෂ මරීන් ඛණ්ඩය ඉන්නවා. ඉතින් ඈත් එක්ක මරීන් සෙබළු 4500ක් පමණ මේ ප්‍රහාරක ඛණ්ඩයට එකතු වෙලා ඉන්නවා. ඉතින් මේත් එක්කම එනවා මේ බොක්සත් එක්ක ප්‍රධාන නෞකා දෙකක්. ඒ තමයි USS Comstock LSD-45 මේ ලෑන්ඩින් ෂිප් ඩොක් එකක්. ඊට පස්සේ එනවා USS Portland LPD-27 ලෑන්ඩින් ප්ලැට්ෆෝම් ඩොක් එකක්. USS Boxerගේ ප්‍රධාන කාර්යයන් තුනක් තිබෙනවා. ග්‍රවුන්ඩ් කම්බැට්, ඒවියේෂන් කම්බැට්, ලොජිස්ටික් කම්බැට්. ඉතින් මේ කාර්යයන් තුනටම ඇව පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් sea එකේ ඉඳලා ෂෝ එක එහෙම නැත්නම් මුහුදේ සිට ගොඩබිම දක්වා මේ vehicles, artillery, special troops, infantry ඇයට අරගෙන යන්න පුළුවන්. ඒ වගේම මුහුදු තීරයක් දූපතක් අත්පත් කර ගැනීමේ ෆුල් කේපබිලිටි එක එහෙම නැත්නම් සම්පූර්ණ හැකියාව ඇය සතුව තිබෙනවා. බොක්ස සතුව තිබෙන මේ වතුරේ සහ ගොඩබිම ගමන් කළ හැකි කම්බැට් වෙහිකල්ස් මේ ගිහිල්ලා මේ ඉලක්කගත ගොඩබිමට ළඟා වෙනවා. ට්‍රූප් සහ යුද උපකරණද සමග තමයි ඒවා යන්නේ.
ඒ වගේම මේ ඔයගොල්ලෝ දකින්නේ LCAC එහෙම නැත්නම් ලෑන්ඩින් ක්‍රාෆ්ට් එයාර් කුෂන් කියන යාත්‍රාව. දැන් මේවා තමයි මේ බොක්සර්ගේ තියෙනවා. ඉතින් මේ ඉතා වේගෙන් භාණ්ඩ සහ උපකරණ සෙබළු ගොඩබිමට අරගෙන එනවා. මේ ලෑන්ඩින් ක්‍රාෆ්ට් එයාර් කුෂන් එකකට එහෙම නැත්නම් LCAC එකකට පුළුවන් ටොන් 60ක් 70ක් බරක් එකපාර අරගෙන එන්න. ඒ වගේම නොට්ස් 40ක වේගයෙන් එන්න පුළුවන්. ඒ කියන්නේ පැයට කිලෝමීටර් 75ක පමණ වේගයකින් මේකට මූව් වෙන්න පුළුවන්. ඉතාමත් වේගයෙන් භාණ්ඩ සහ මේ අවශ්‍ය දේවල් එහා මෙහා කරන්න හැකියාව තිබෙනවා. ඒ වගේම ඇයට හැකියාවක් තිබෙනවා MV-22 ඔස්ප්‍රී යානාවලින් මෙන්ම සීහෝක් යානාවලින් එම නැත්නම් හෙලිකොප්ටර්ස් වලින් මේ මරීන්ස් ඉන්ෆෙන්ට්‍රි ඇසෝල්ට් එක දෙන්න. එහෙම නැත්නම් මේ සෙබළුන් අරගෙන එන්න. ඒ වගේම ඇය සතු වෙනවා F-35 Lightning II B Bravo වර්ගයේ යානාත් ඇය සතු වෙනවා. ඉතින් අවශ්‍ය ආකාරයෙන් එයා සුපිරියොරිටි එක මේ මෙහෙයුම් කලාපය තුළ රඳවා ගැනීමේ හැකියාවත් බොක්සර් සතුයි. ඒ වගේම වයිපර් හා වෙනම් ඊළඟට ඔයගොල්ලෝ දකින්නේ මේ වයිපර් ඒ වගේම වෙනම් ඇටැක් හීලෝස්ලා ඇය සමග ඉන්නවා. සතුරු භූමියේ තිබෙන ඉලක්ක විනාශ කරන්න වගේම බොක්සර්ගේ ආරක්ෂාව වෙනුවෙනුත් මේ ඇටැක්ස් හෙලිකොප්ටර්ස් ක්‍රියාත්මක වෙනවා. මොකද මෙතෙන්දී බොක්සර් තමයි මේ ඇම්ෆිබියස් ඇසෝල්ට් එකේ කමාන්ඩ් ෂිප් එක වෙන්නේ. ඉතින් USS බොක්සර් කියන්නේ විශාල වෙල්ඩෙක් එකක් තියෙන ඇම්ෆිබියස් ඇසෝල්ට් වලටම හදපු විශාල නෞකාවක්. ඉතින් මේක අයත් වන්නේ වර්ස්ප් ක්ලාස් එකට. වර්ස්ප් ක්ලාස් එකට තමයි මේක අයත් වෙන්නේ. ඉතින් USS ට්‍රිපොලි අපි සලකන්නේ මිනි එයාක්‍රාෆ්ට් කැරියර් එකක් විදිහට. අපි ගිය සතියේ මේක කතා කරා. නමුත් USS බොක්සර් සලකන්නේ ෆුල් ඇම්ෆිබියස් ඉන්වේෂන් ෂිප් එකක් විදිහට. රයිට්? ඉතින් මේ 11 වෙනි එහෙම නැත්නම් MU එක නැත්නම් 11 වන මරීන් එක්ස්පෙඩිෂනරි යුනිට් එක 11 වන විශේෂ මේ බලකාය මේ මරීන් කණ්ඩායම් තමයි මේ ෆෝඩ් ඩිප්ලොයි රැපිඩ් රෙස්පොන්ස් යුනිට් එකක් විදියට ඇමරිකාව පාවිච්චි කරන්නේ. ඉතින් මේ මරීන්ස්ලා ට්‍රේන් කරලා තියෙන්නේ ඉක්මනින් ඩිප්ලොයි කරලා ඒගොල්ලෝ ඉන්ඩිපෙන්ඩන්ට්ලි ඔපරේට් වෙන ගමන් වේගයෙන් පහර දීලා අවශ්‍ය අරමුණ ඉටු කරගන්න. ඉතින් මෙයාලගේ රෝල් එක තමයි first in first to fight ඒ වගේම ready for anything කියන එක. ඉතින් ඒ වගේම මේ බොක්සර් සමග එකතු වෙනවා USS Comstock LSD 45. ඉතින් මෙයාලා මේ මරීන් සෙබළුන් ඒ වගේම යුදෝපකරණ වාහන රැගෙන යන්න පුළුවන්. ඉතින් මේක සලකන්නේ මේ Comstock විඩීප් අයිලන්ඩ් ක්ලාස් එකේ විශාල ඩොක් ලෑන්ඩින් ෂිප් එකක් විදියට. විශාල වෙල්ඩෙක් එකක් තිබෙනවා ඇම්ෆිබියස් ඇසෝල්ට් වලටම හදපු. මේගොල්ලෝ දකින්නේ ඒ දර්ශන. ඒ වගේම මේ බොක්සර් රෙඩි ගෲප් එකට එකතු වෙනවා USS Portland LPD-27 ඇය සැන් ඇන්ටෝනියෝ ක්ලාස් එකේ ඇම්ෆිබියස් ට්‍රාන්ස්පෝර්ට් ඩොක් එකක්. මේක මල්ටයි මිෂන් ඒ වගේම ඇඩ්වාන්ස් හයි එන්ඩ් කමාන්ඩ් සිස්ටම් තියෙන විශාල නෞකාවක්. ඉතින් දැන් ඔයාලට පැහැදිලි ඇති මේ USS බොක්සර් ඇම්ෆිබියස් රෙඩි ගෲප් එකේ කොයි වගේ හැකියාවන්ද මොන වගේ දෙයක්ද කරන්න පුළුවන් කියලා. රයිට්? ඉතින් දැන් මිඩ්ලිස් කලාපයට ඇයට එන්නට බොහෝ වෙලාවට සති 3-4ක් විතර යාවි. අපිට දැනගන්නට ලැබෙනවා හවායි වල ස්ටොප් එකක් ගන්නවා කියලා. ඉතින් මේ මෙහෙයුම් කලාපයට ඒ නිසා සති 3කට වැඩිය ගත වෙන්න ඉඩ තිබෙනවා. ඉතින් දැන් මේ මෙහෙයුම් වල අවසාන ඉලක්කය අපි කිව්වා මොකද්ද? මේ බොක්සර් එතකොට ට්‍රිපොලි එන්නේ ඇයි මේ කාක් දූපත අල්ලා ගන්න. ඊට පස්සේ ඉරාන රෙජිම් එක ඒ වෙනකොට ඉතුරු වෙලා තිබුණොතින් ඔවුන චෙක්මේට් කරන්න. රයිට්? ඉතින් අපි මේ සම්පූර්ණ බැටල් සිනාරියෝ එක ඔයාලට පෙන්වන්න සූදානම් ඉදිරියේදී ඔයාලා කමෙන්ට් කරලා කියන්න ඔයාලා ඉන්ට්‍රෙස්ටිංද මේක දැක ගන්න. ඉතින් අපි බලමු ඔයාලගේ මේ ප්‍රතිචාරය කොහොමද කියලා. හරි.
අපි එහෙනම් ඊළඟ කතාවට යමු. ඒ තමයි A10 Thunderbolt 2. දැන් මේ කතාව මම සති කිහිපයකට කලින් කිව්ව ඔයගොල්ලන්ට මතක ඇති A10 මේ ඉරාන ත්‍රස්ස රෙජීම් එකේ මේ නාවික හමුදාවේ ස්පීඩ් බෝට්ස් මං කිව්වා වේපරයිස් කරලා දානවා. ඉතින් මේකේ දර්ශන වෙනකන් තමයි ඉන්නේ කියලා. ඉතින් දැන් අපිට ඒක පැහැදිලි මේක යථාර්ථයක් වෙනවා දැන්. A10 ඇවිල්ලා මේක ඩස්ට් කරනවා ස්පීඩ් බෝට්ස් මේ ඉරාන ත්‍රස් රෙජීම් එකේ ස්ට්‍රේට් ඔෆ් හෝමුස් අවට තියෙන ඒවා රයිට්. ඉතින් අපි මේ යුද්ධය පටන් ගන්න කලින් මේ යුද්ධේ සිනාරියෝස් කතා කරා. ඉතින් මේකේ කලින් වැඩසටහන් බලපු අය දන්නව ඇති කොයි වගේ මේ හැකියාවක්ද A10 වලට තියෙන. ඉතින් අපි මේ සිනාරියෝස් ඔයගොල්ලන්ට පෙන්නුවා රයිට්. ඉතින් දැන් මේ අවස්ථාව ඇවිල්ලා තියෙනවා. ඉතින් A10 Thunderbolt 2 වගේම Apache attack helicopter යොදවලා මේ සතුරු තර්ජන විශේෂයෙන්ම ස්පීඩ් බෝට්ස් ඒ වගේම ඩ්‍රෝන විනාශ කරමින් ඉන්නේ. මේ ජෙනරල් ඩෑන් කේන් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ අපි අහමු ජෙනරල් කේන්ගේ ප්‍රකාශය. The A-10 Warthog is now in the fight across the southern flank and is hunting and killing fast attack watercraft in the Straits of Hormuz. In addition, AH-64 Apaches have joined the fight on the southern flank and they continue to work on the southern side. And that includes some of our allies who are using Apaches to handle one-way attack drones. මේ ඔබ දකින්නේ A10 Thunderbolt 2 මේ මෙහෙයුම අතරතුර ලබාගත් දර්ශන. මේ A10 ගුවනේදී ඉන්ධන ලබාගත් අවස්ථාවක්. දිවා මෙන්ම රාත්‍රී කාලයේදීත් මේ මෙහෙයුම් අකණ්ඩව සිදු වෙනවා. හොඳයි අපි බලමු කවුද මේ A10 Thunderbolt 2 කියන්නේ? එහෙම නැත්නම් Warthog කියන්නේ කවුද කියලා. ඉතින් මෙයා මට අවස්ථා ගණනාවකදීම හමු වෙලා තියෙනවා රයිට්. ඉතින් ඊටාම මං ආසම ප්‍රිය කරන ෆයිටර් කෙනෙක් රයිට්. ඉතින් ඇමරිකානු ගුවන් හමුදාවේ අපි මෙයා සලකන්නේ ක්ලෝස් එයාර් සපෝට් CAS කෙනෙක් විදියට. ඉතින් ප්‍රධානතම ප්‍රහාරක ජෙට් යානය තමයි ක්ලෝස් එයාර් කම්බැට් වලදී A10 කියන්නේ. ඉතින් ග්‍රවුන්ඩ් ට්‍රූප්ස් වලට A10 ඉන්නවා කියන්නේ ඒගොල්ලොන්ට ඇත්තරම අමතර ඔක්සිජන් තියෙනවා වගේ තරම් විශාල මේ මොරාල් එකක් තියෙන්නේ A10 සමීපව ඉන්නවා නම්. ඉතින් මේක පියාඹන යුද ටැංකියක්. ඉතින් ඉරාකි ෆ්‍රීඩම් 1 ඉරාකි ෆ්‍රීඩම් 2 එතකොට ඇෆ්ගනිස්තාන් වගේ මෙහෙයුම් වලදී ඇමරිකානු ගුවන් හමුදාව මේ යානය සතුරු ඉලක්කවලට සමීපවම භාවිතා කරමින් මේවා විනාශ කරා. ඉතින් අවුරුදු 50කට වැඩි ඇය සේවයේ ඉන්නවා තවමත්. ඉතින් මේ මෙහෙයුමේදීත් එහෙම නැත්නම් මේ ඉරානය සම්බන්ධ මෙහෙයුමේදීත් ඇයගේ අවශ්‍යතාවය තදින්ම දැනුණා. ඉතින් අපි කිව්වා මේක අනිවාර්යෙන් පාවිච්චි වෙනවා කියලා. දැන් ඉතින් ඇයගේ හඬ එහෙම නැත්නම් ඇයගේ මේ වෙඩි බලය ඊටාම විශාලව මේ මෙහෙයුමේදී ලබා ගන්නවා ඇමරිකානු හමුදාවන්. ඉතින් මේ විශේෂයෙන්ම මේ විශාල GAU-8 Avenger 30mm ගන් එක මේ ශබ්දය ඇහුණත් මේ ගන් එකේ සතුරා බියටපත් වෙනවා. ඉතින් මේ A10 සතු වෙන මේ ගන් එක විශේෂයෙන්ම බීටල් එහෙම නැත්නම් මේ Volkswagen කාර් එකක ප්‍රමාණයට ලොකුයි. ඇයට පුළුවන් මේ බැටල් ග්‍රවුන්ඩ් එකේ ඉතාම සමීපව ඉතාම පහළින් පියාසර කරලා සතුරු ඉලක්ක විනාශ කරන්න. Slug 1's got that threat. I've got 06 Alpha. විශේෂයෙන්ම යුද ටැංකි වාහන සතුරු පාබල කඳවුරු ඒ වගේම ඉරාන මේ යුද තත්වයේදී මේ ඉරාන බෝට්ටු වේපරයිස් කරනවා විනාශ කරලා දානවා. ඒ වගේම ඇයට පුළුවන් සතුරු ඉලක්ක මිසයිල හා බෝම්බ ප්‍රහාර හරහාත් විනාශ කරන්න. දැන් මම සූදානම් ඔයාලත් එක්ක මේ A10 Thunderbolt 2 බොම්බ් රන් එකක් ඔයාලත් එක්ක ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් ඔයාලට ඉදිරිපත් කරන්න. අපි බලමු මේ A10 බෝම්බ් රන් එක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. රැගෙන යනවා මික්ස් වෙපන් ලෝඩ් එකක්. ඒ අතර එයා ටු ග්‍රවුන්ඩ් ලේසර් ගයිඩඩ් වගේම JDAM වර්ගයේ විවිධ බෝම්බ තිබෙනවා. GBU-12 GBU-38 ඒ අතරින් විශේෂයි. මේවා ස්මෝල් ඩයමීටර් බෝම්බ්ස් විදියටයි සලකන්නේ. මේ ඔයගොල්ලෝ දකින්නේ එම ස්මෝල් ඩයමීටර් බෝම්බ්ස් ඩ්‍රොප් කරන අවස්ථාවක්. A10 භාවිතා කරන ප්‍රධානම මිසයිලය වන්නේ මේ බෝම්බ බඳෙහි ඉතිරි වී තිබෙන AGM-65 Maverick මිසයිල්. යුද ටැංකි, ආමඩ් වෙහිකල්ස්,
බංකර්ස් ස්මෝල් ශිප්ස් වලට පහර දීමට මේ මිසයිල යොදා ගන්නවා. කිලෝමීටර් 20ක් පමණ රේන්ජ් එකක් තියාගෙන මේ මැවරික් වලට පහර දීමේ හැකියාව තිබෙනවා. හොඳයි, දැන් ඕගොල්ලෝ දැක්කා A10 Thunderbolt 2 මොන වගේ කාර්යභාරයක්ද කරන්නේ කියලා. ඒ වගේම ඉරාන ත්‍රස් රෙජීමේ one way suicidal drone වලටත් අමරිකානු හමුදාවන් තෝරාගත්තේ අපි කලින් සඳහන් කළා වගේ මේ තර්ජනයට මුහුණ දෙන්න AH-64 Apache attack helicopters. ඉතින් මං යලිත් ඔයගොල්ලන්ට මතක් කරන්නම් මේ Apaches ගැන අපි කිව්ව කොහොමද මේ ඩ්‍රෝන තර්ජනය මර්ධනය කරන්න කියලා කලින් වැඩසටහන්වල. ඒ දවස්වල අපි මේ දවස්වල ප්‍රෝග්‍රෑම්ස් බලපු අයට දැන් මේක මතක් වෙයි මම මේක පෙන්නනකොට. ඉතින් දැන් Apache helicopters මේ Strait of Hormuz එක ආසන්නයේ විශාල වශයෙන් යොදා ගැනෙනවා. Apache වල ප්‍රධානම අවි පද්ධතීන් කිහිපයක් තිබෙනවා. ඒ අතරින් AGM-114 Hellfire missile එක. මේ තියෙන එක ඔබට මතක නම් ඉරාන ත්‍රස්ත රෙජීමේ කසෙම් සුලයිමානි ඉරාක ගුවන්තොටුපළේදී ඩස්ට් කළේ මේ Hellfire missile ප්‍රහාරයකින්. සුලයිමානි අඳුරගත්තේ ඉතිරි වෙලා තිබුණු ඔහුගේ මුදුවෙන්. ඒ වගේම Hydra 70 rockets ඇයට අරගෙන යන්න පුළුවන් විශාල කාර්යභාරයක් මේ rocket ඉටු කරනවා. ඊට අමතරව M230 chain gun එකක් ඈ සතුයි. ඉතින් ඔයාලා දන්නවා ඉරාන drone එකක් $25000ක් 30000ක් වෙනවා. නමුත් මේ drone එකක් විනාශ කරන්න මේ Apache සතු වෙන මේ ගන් එකේ යොදන 30mm උණ්ඩයක් වෙන්නේ $1.25ක්. කොහොමද war economics, right? ඉතින් මේවා ඉතා වැදගත්. Apache කියන්නේ all weather combat machine එකක්. දිවා රාත්‍රී කියලා නෑ, bad weather කියලා නෑ, ගස් උඩින් එබිලා ගහන්නේ. මේ වගේ හැකියාවක් තමයි තියෙන්නේ. ඉතින් මේ ලෝකයේ අද්විතීයම attack helicopter එක AH-64 Apache කියන්නේ. සතුරු යුද ටැංකි, armored vehicle, සතුරන්ගේ speed boats ඇතුළු අනිකුත් soft naval targets, bunkers සියල්ල විනාශ කරන්න මෙයාට හැකියාව තිබෙනවා. ඉරාන one way drone විනාශ කිරීමේ නිසා ඇයට ඉතාම පහසුයි. හරි, දැන් ඔයාලා දැනගත්තා A10 Thunderbolt 2 වගේම Apache attack helicopters කොහොමද මේ සටනේ කාර්යභාරය ඉටු කරන්නේ කියලා. අපි දැන් සූදානම් වෙන්නේ ප්‍රධාන මාතෘකාවකට යන්න ආයිත්. ඒ තමයි බෙන්ජමින් නෙතනියාහු ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය සාකච්ඡාවකට එක් වුණා. එහිදී විදෙස් මාධ්‍යවේදීන් BBගෙන් ප්‍රශ්නත් ඇහුවා. right? ඉතින් ඔයගොල්ලෝට මතකනේ දැන් ගිය සතියේ එහෙම නැත්නම් ඒ වගේ කාලය ඇතුළතදී මේ left lunatic CCP puppet මේ මිනිස්සු මොකද කිව්වේ මේ නේද? YouTube කරන අය එහෙම මොකද කිව්වේ? ලංකාවෙත් එහෙම කතා වුණා නේද? මේ නෙතනියාහු මැරිලා කියලා නේද? ඒ වගේ ගියානේ. right? ඉතින් AI වලින් හදපු වීඩියෝ එකක් තමයි ඉදිරිපත් කළා තියෙන්නේ. මොනවද නොකියුවේ නේද? ලැජ්ජයි නේද? ලැජ්ජයි නේද? නේ? යට ඇඳුම් දැන් ඔය කියපු අයට ඔළුවෙන් ගලවන්න හිතෙනවා ඇති නේද? හරි, අපි බලමු නෙතනියාහු මොනවද ඇවිල්ලා කිව්වේ කියලා ඉස්සෙල්ලම. Welcome to the Foreign Press. First of all, I just want to say I'm alive and you're all witnesses. And now that I dispatched this piece of fake news, I want to give you an update on Operation Roaring Lion. ඊට පස්සේ CNN එකේ ජෙරමි ඩයමන්ඩ් අහනවා නෙතනියාහුගෙන් ප්‍රශ්නයක්. මේ රෙජීමේ කඩා වැටීම ගැන. අපි පහුගිය වීඩියෝ එකෙත් මේ ගැන කතා කළා. මෙන්න ඒ සංවාදය. Are you confident that your strategy will still lead to regime change? I'm not sure who's running Iran right now. Mujtaba, the replacement Ayatollah, has not shown his face. Have you seen him? We haven't. And we can't vouch exactly what is happening there. There is a cloud here that's not clear. What we see is that there's a lot of tensions inside the people who are edging for the top. It's not a uniform position. You see that sometimes with the contradictory orders that are given. You know, they do one thing and then they withdraw it and so on. I think it's important that they know that if they think they're going to target the world, target the President of the United States and so on, they themselves are being targeted. That creates a lot of uncertainty.
we found that can have an effect. The removal of Nasrallah has never been really been replaced, because some people are not replaceable. I think the authority and the hold that Khamenei has had is not going to be translated to anyone, not to Mujtaba if he's there, and not to anyone else. But I think this is part of the effort to crack the regime. It's not going to happen in one day. We're 20 days into this war. Yes, we're seeing cracks. We're seeing cracks, and we're trying to propagate them as fast as we can. Not only in the top command, we're seeing cracks in the field. It's sort of like a hollowed out, rotten piece of wood that's holding on the outside, but there's a lot of rot inside. We're seeing some defections. We're seeing fear and trepidation in the IRGC units that are manning the ballistic missiles. You know why? Because they're afraid to die. They're not all suicidal. In fact, most of them are not. So we're seeing cracks. ඔයාලට දැන් පැහැදිලි ඇති ඉරාන ත්‍රස්ස රෙජීමය ගැන අපි කියපු කාරණා වගේම ඇතුළත තියෙන ෆ්‍රජයිල් ස්වභාවය එහෙම නැත්නම් ඇතුළත තිබෙන අවිනිශ්චිත ස්වභාවය කඩාවැටීමේ හැකියාවට තිබෙන තත්ත්වය කොයි වගේ තැනකද තියෙන්නේ කියන එක මේ කතාවෙන් හොඳටම ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති මේ ඇත්තම තත්ත්වය. ඒ වගේම දැන් ස්ටේට් ඩිපාර්ට්මන්ට් එක අලුත් දැන්වීමක් පළ කරලා තිබෙනවා. දැන් මේක ඉරාන ත්‍රස්ස රෙජීම් එකේ ඉතුරු වෙලා ඉන්න IRGC ලීඩර්ස්ලා 5 දෙනා ඉතුරු වෙලා ඉන්නේ ප්‍රධාන අය. එක්කෙනෙක් ගැන ටිප් එකක් දුන්නොත් ඩොලර් මිලියන් 10ක රිවෝඩ් එකක් ගන්න පුළුවන්. වැඩි නෑ 5 දෙනා ඉන්නේ 5 දෙනයි. ඔන්න අවුරුදු 47ක ඉරාන ත්‍රස්ස රෙජීම් එකෙන් ඉතුරු වෙලා ඉන්නේ 5 දෙනයි. රයිට්? දැන් මේ ඊළඟ මාසේ වෙද්දී මේ 5 දෙනා ඉඳීවිද? රයිට්? ඕගොල්ලෝ මොකද හිතන්නේ මේ 5 දෙනා ගැන? රයිට්? ඔයාලගේ අදහස කමෙන්ට් එකකින් දාන්න. ඊළඟට අපි බලනවා මේ ඉරානයේ ජනාධිපති මසූද් පෙෂෙෂ්කියන් අපි කිව්වා මේ ගිය වීඩියෝ එකේ මෙයාව මේ ඉල්ලා අස් වෙන්න යන්නේ කියලා. මෙයා ඉල්ලා අස් වෙන්න යන්නේ කියලා. නමුත් ඔහු මේ IRGC එක බාරේ දැන් ඔහු රඳවාගෙන ඉන්නේ. ඌට එළියට එන්න දෙන්නේ නැහැ. දැන් මොකක්ද මේ දවස්වල මේ ඉරානයේ මොකක් හරි උත්සවයක් තියෙනව නේද? දැන් මේ උත්සවයට පණිවිඩයක් දාලා තිබුණා. හරි? දැන් මම දාන්නම් මේකේ වීඩියෝ එකයි මේකේ ෆොටෝ එකකුයි බලන්න ඉස්සෙල්ලා. දැන් මේ ජනාධිපති ඉන්නේ දැන් කොහෙද මේ භූගත බංකරයක බලන්න මේ නිල් පාට බ්ලැන්කට් වලින් වහලා රයිට් දැන් මෙතන මේසෙ ළඟ ෆොටෝ එකක් තියෙනවා 3 දෙනෙක් ඉන්නවා ඇත්තට මේකෙන් දෙන්නෙක් මැරිලා ඉතින් මේ 3 දෙනෙක් ඉන්නේ අන්තිම මේ අනිත් එක්කනත් මැරිලාත් දන්නේ නැහැ 3 දෙනාගේ ෆොටෝ එකක් දාලා තියෙන එකට නේද ඒ වගේම සොෆ්ට්වෙයාර් එකකුත් තියෙනවා මේ ළඟට ඉතින් මේක මේ ප්‍රෙසිඩෙන්ෂල් සෙටප් එකක්ද නේ බංකර් එකක් වුණත් අනිත් එක ප්‍රෙසිඩන්ට් ඕනම යුද තත්ත්වයක වුණත් ජනාධිපති කෙනෙක් ස්වරූපයක් තියෙනවානේ කතා කරන පණිවිඩයක් දෙන right ඉතින් මේ අපිට පේනවා ඔහු ඉන්න තත්ත්වය ඔහු වාඩි වෙලා ඉන්න ඔහුගේ වචන හැසිරීම ඔහුගේ චර්යාවන් නිරීක්ෂණය කරාම හරි අපි පොඩ්ඩක් අහලා බලමු ඔහු මොකද කියන්නේ කියලා ඕගොල්ලන්ටත් මේක බලා ගන්න. برای ایجاد صلح و آرامش در منطقه یک ساختار امنیتی از مجموعه کشورهای اسلامی හරි අපි ඊළඟට යමු නිව්යෝක් පෝස්ට් එකේ වාර්තාවකට මේ තමයි මේ ඩෙත් ටු ඇමරිකා කියන ඉරාන ත්‍රස්ත රෙජීමේ නායකයින්ගේ දරුවන්. අපි බලමු මේ දරුවන් කොහෙද ඉන්නේ කියලා. මේ තමයි ඒ කාඩ් එක මම දාන්නම් ඔයගොල්ලෝ බලන්න. මේ පළවෙනි එක. මේ තමයි අලි ලරිජානිගේ පහුගියදා ප්‍රහාරකින් ජීවිතක්ෂයට වෙච්ච ලරිජානිගේ දුව ෆාතිමා ලරිජානි. දැන් මම කියන්නම් මේ ෆාතිමා ලරිජානි ඉන්නේ ඇට්ලන්ටා ජෝර්ජියා වල. ඉතින් දැන් මමත් ඉන්නේ ඇට්ලන්ටා ජෝර්ජියා වල. මම ඉන්න තැන විනාඩි 20කින් තමයි මේ එමරි යුනිවර්සිටි හොස්පිටල් එක තියෙන්නේ. දැන් එමරි යුනිවර්සිටි හොස්පිටල් එක කියන්නේ ඉතාම විශිෂ්ට මේ යුනිවර්සිටි හොස්පිටල් එකක්. ඉතින් මේකේ තමයි ඇය හිටියේ. ඊට පස්සේ ආපු පෙටිෂන් එකක් නිසා ඇයව ඉවත් කරා එමරි එක. ඉතින් මේ බලන්න මේ ඉරාන ත්‍රස්ත රෙජීම් එකේ ප්‍රධානම මෙහෙයුම් අන දෙන්නත් විදියට තමයි එහෙම නැත්නම් හිටියේ දේශපාලන විදියට කමෙනි පත් කළත් හිටියේ ඔහු තමයි ඩිෆැක්ටෝ ලීඩර් විදියට හිටියේ. ඉතින් ඔහුගේ දියණිය කොහෙද ඉන්නේ? ඇමරිකාවේ රයිට්. ඉතින් දැන් අපි ආරංචි වෙනවා FBI එක එතකොට CIA එක ඉතින් ඇයට මේ ග්‍රීන් කාඩ් එක දීලා තියෙන්නේ බයිඩන්. අපි බලමු මොනවාද මාකෝ රූබියෝ ඉස්සරහට මෙයා සම්බන්ධයෙන් කරන්න කටයුතු කරන්නේ කොහොමද කියලා. හරි ඊළඟට අපි බලමු ඊළඟට කවුද ඉන්නේ කියලා. මේ තමයි
හිටපු අමරිකානු ජනාධිපති මහමඩ් කටාමිගේ දියණිය ඇය කොහෙද ඉන්නේ? යූනියන් කොලෙජ් නිව්යෝක්. ඊළඟට මේ කවුද ඉන්නේ? මේ තමයි කැබිනට් මෙම්බර් මුසුමඩ් එබ්ටකගේ පුතා. ඔහු කොහෙද ඉන්නේ? චිකාගෝ ස්කූල් of ප්‍රොෆෙෂනල් සයිකොලොජි. හැබැයි මේ ස්ටේට් මැප් එක නම් වැරදි. ස්ටේට් මැප් එක නිව්යෝක් පෝස්ට් දාලා තියෙන කැලිෆෝනියා, මේක චිකාගෝ විය යුතුයි. ඊළඟට කවුද මේ ඉන්නේ? ඊළඟට ඉන්නවා ඩෝටර් of ඉන්ටෙලිජන්ස් ඔෆිසර් සයිඩ් හජ්රියාන්ගේ දුව. ඇය කොහෙද ඉන්නේ? බෝස්ටන් වල. ඊළඟට මේ කවුද ඉන්නේ? ඩෝටර් of ආයතුල්ලා සයිඩ් මුස්තාෆාගේ දියණිය. ඇය කොහෙද ඉන්නේ? චිකාගෝ යුනිවර්සිටි of ඉලිනොයි වල. ඊළඟට කවුද මේ ඉන්නේ? මේ තමයි son of medical minister Ali නොබ්කාට් ජෝර්ජ් වොෂින්ටන් යුනිවර්සිටි වොෂින්ටන් DC. ඉතින් මෙන්න මේ තමයි මේ රෙජිමේ ඇත්ත තත්ත්වය. death to America. හැබැයි තමන්ගේ ළමයි ටික ඔක්කොම කොහෙද ඉන්නේ? අමරිකාවේ ඉන්නේ. right? මේක තමයි රියැලිටි එක නේද? ඉතින් ලංකාවෙත් ඉන්න ඔය left lunatic CCP puppetsලා. ඉතින් ඔයගේ තමයි ඉතින්නේ. ඉතින් ඉන්න ඕනේ කාණ්ඩ දෙකක් ඉන්නවා. එකක් තමයි මේ death to America කියන පිරිස. දෙවෙනි එක තමයි TDS එක. එහෙම නැත්නම් මොකක්ද මේ TDS කියන්නේ? Trump derangement syndrome එක. ට්‍රම්ප්ට අකමැති පිරිස. හරි? ඉතින් මේ දින කොටස් දෙකම ඉන්නවානේ. ඉතින් මේ කොටස් දෙක දරුණුවට ඉන්නවා. හැබැයි death to America TDS තිබුණට හිස මුදුනේ සිට දෙපතුල දක්වා මොනවාද? ඇමරිකාවේ ඉකොනොමි එකත් එක්ක සෙට් වෙලා ඉන්න මෙයාලා. බොරුම් බලන්න. right? products services ඔක්කොම පාවිච්චි කරන්න මෙහෙම. right? Apple ඔක්කොම දේවල්. හරි? ඉතින් ඒ වගේම සමහර ඉන්න YouTubersලා ඉතින් ඔක්කොම right monetize කරලා තියෙන්නේ මොකද්ද මේ CCP left lunatic මතය තමයි මේ propaganda එකක් විදිහට පම්ප් කරන්නේ ඕගොල්ලෝ ඔළුව වලට. ඉතින් මේවා China platform වල කරා නම් කමක් නැහැ. ඉතින් ඇමරිකාවම මේවා Tamanට එරෙහිව තියෙන ඒවා මතයන් ඉඩ දීලා තියෙනවා monetize කරගන්න. අර ඌරගේ මාළු ඌරගේ වැඩි. ඉතින් ඉස්සරහට මේ තියෙනවා මේකට සෙනෙට් එකේ pipeline එකේ තියෙනවා මේ බිල් එකක්. අපි බලමු මේක කොහොමද ඉස්සරහට එන්නේ කියලා. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයක් තියෙනවා. ඉතින් ලංකාවෙත් මම මේ බැලුවා ඒ වගේම ගොඩාක් දෙනෙක් විස්තර එවනවා දැන් මැසේජ් වලින්. ඉතින් මේ මේන්ස්ට්‍රීම් මීඩියා මේ බහුතරයක්ම මේ ආයතුල්ලා ත්‍රස්ස රෙජිම් එකේ මතය තමයිලු කැරි කරන්නේ. ඉතින් මේ ඇත්තම ගත්තොත් ඉතින් මේ ඒ වගේම මේ left lunatic YouTubersලා. එතකොට අපි ගත්තොත් ඉරාන ජනතාවගේ මතය වෙන්නේ මොකද්ද මේ වෙලාවේ? අපි බලමු සමීක්ෂණයක් කරලා නේද? ඉතින් මේකෙදී වාර්තා වෙනවා 81ක් මේ ත්‍රස්ස රෙජිම් එකට විරුද්ධයි ඉරාන ජනතාව. 19%ක් ඉන්නේ ත්‍රස්ස රෙජිම් එකට පක්ෂව. ඒ කියන්නේ ඔය IRGC පවුල කට්ටිය වගේ. දැන් ඇත්තටම මේ 19%ක් නැතුව ඇති. ඉතින් මේ මෙයාලා සමහර අවස්ථාවලදී මේ අත්අඩංගුවටපත් වෙනවා, යටත් වෙනවා, පැනලා යනවා. මෙන්න මේ වගේ සිද්ධිත් වාර්තා වෙලා තියෙනවානේ. එතකොට මේ IRGC එක පොලිසිය අය එහෙම right. ඉතින් 81%කට වැඩිය මේ ත්‍රස්ස රෙජිම් එකට විරුද්ධයි. මේක තමයි ඉරානයේ ජනතා මතය. ඉරාන ජනතාවගේ මතය. මතු ඉරාන ත්‍රස්තවාදීන්ට මතයක් නෑ. ඇත්තටම IRGC කියන්නේ ත්‍රස්තවාදී සංවිධානයක්නේ. ඉතින් මේකට උදව් කරනවා කියන්නේ ත්‍රස්තවාදී සංවිධානයට උදව් කරා වගේ වැඩක් ඇත්තම ගත්තොත්. හරි? ඉතින් මෙයාලට ඇත්තටම මේ ඇත්ත කතා කරන්න පොඩ්ඩක් බැරි වෙලා තියෙනවා. එකපාරම දැක්කම දැන් ලංකාව මට නිවුස් ක්ලිප්ස් වගේක් කියලා තියෙනවා. බැලුවාම මේක බෞද්ධ රාජ්‍ය නෙමෙයිද කියලා හිතෙනවා. ඇත්තටම මේ සීරියස්ලි බය හිතෙනවා. මොකද මේ සමහර අය නම් අපිට හිතන්න පුළුවන් ඔය දේශපාලන උමනාවලට එහෙම නැත්නම් ඔය මුස්ලිම් ඡන්දවලට කියලා. දැන් මම හිතන්නේ දැන් මේක මේ මල්ලත් යස්කිරි අපේ මහානායක හාමුදුරු එහෙම දැක්කොතින් දැන් මේ තියෙන තත්ත්වය මේ මාධ්‍යවල මොනවදයිස මේ කරන්න කියලා හයි. ඉතින් හාමුදුරුවෝ සාමාන්‍ය එහෙම නෙවෙයි සාමාන්‍ය විදිහින් අහන්න ඉඩ තියෙනවා. මේ ලංකාව ජිහාඩ් කරණයට ලක් කරනවාද කියලා. ඉතින් මේ ශ්‍රී ලාංකිකයින්ගේ ඇත්තටම මේ බ්‍රේන් එක රීවයර් කරන ස්වරූපයක් තමයි පේන්නේ. මොකද මේ ජිහාඩ් කරණයට මේ නාලිකා ලක් කරන්න සූදානම් වන බවක් තමයි පේන්නේ බැලුවම. ඉතින් මේක මට කියන්න පුළුවන් ඇත්තට මේ රටක මේ නැෂනල් ඉන්ට්‍රස්ට් එකක් නැති වුණාම රයිට් මෙන්න මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න හැකියාව තිබෙනවා. ඉතින් ඒකට මේක හොඳ උදාහරණයක්. ඉතින් ඇත්තටම මම ගත්තොත් totally disappointed මේ situation එක ගැන. ඉතින් ඇත්තම ගත්තොත් දැන් මේ ඉරාන ත්‍රස්ත රෙජිම් එකේ ඇත්ත තත්ත්වය අපි නිවුස් බර්ඩ් විදිහට අපි කතා කරනවා. ඊට අමතරව අපි දන්නවා People's TV කියලා නාලිකාවක මහත්මයෙක් කතා කරනවා. ඊට අමතරව මංජු කතා කරනවා ඔය ජියෝ ඉකොනොමික්ස් ගැන මංජු නිසංක. මම දන්න විදිහට එච්චරයි. තවත් අය ඉන්නවනම් අපිට කියන්න අපි ඔයාලට කියන්නම් ඒවා බලන්න ඒවා ෆලෝ කරන්න කියලා. ඉතින් ලංකාවේ බොහොමයක් මේන්ස්ට්‍රීම් මීඩියා YouTube නාලිකා මේ ත්‍රස්ත රෙජිම් එක හුරතල් කරන තත්ත්වයක ඉන්නේ නේ. ඇත්තටම
ස්ටේට් ඩිපාර්ට්මන්ට් එකටත් දැන් ඔය මේ ලංකාවේ මේ මීඩියාවල මේ ප්‍රොපගන්ඩ් එක හැසිරෙන විදිය සමීක්ෂණයක් කරන්න හොඳම කාලය මේක රයිට්. ඉතින් කවුද කොහෙද ඉන්න කියන එක හරියටම පැහැදිලිව අඳුරගන්න පුළුවන් දැන් මේ කාලෙදී. හරි ඉතින් මේක අතිරේක කාර්යයක් නමුත් මේක වැදගත් මේක සඳහන් කිරීම මේකයි මේක කතා කරේ. ඉතින් අපිට කිසිම කෙනෙක් එක්ක තරහක් නැහැ. ඔවුන්ගේ මතයන් අදහස් ඉදිරිපත් කිරීමේ නිදහස් අයිතිය තියෙනවා. විශේෂයෙන්ම YouTube වල ඒ කමියුනිටි ගයිඩ්ලයින්ස් වලට යටත්ව. ඒ වගේම ඉතින් මේක ඇමරිකානු මීඩියා ප්ලැට්ෆෝම්ස් ඉතින් අපි චීනේවයි අපි කතා කරන්නේ නැහැ. අපි මේවයි තමයි කතා කරන්නේ. අපිට අයිතියක් තියෙන. ඉතින් ඕනම කෙනෙකුට නිදහසේ අදහස් දක්වන්න ව්‍යාජ මිස්ඉන්ෆෝමේෂන් ඩිස්ඉන්ෆෝමේෂන් ඕගොල්ලොන්ගේ ඔළුවලට ත්‍රෝ කරන්න නැතුව කටයුතු කරන කිසි ගැටලුවක් නැහැ. නමුත් අපිට පේන්නේ ඊට හාත්පසින් වෙනස් තත්ත්වයක් ශ්‍රී ලංකාවේ. හරි. ඊළඟට ඔයගොල්ලෝ අහපු ප්‍රශ්න කිහිපයකුත් තියෙනවා. මම සූදානම් දැන් ඒවට උත්තර දෙන්න. ඒ තමයි මේ කමෙන්ට්ස් ගොඩක් එවලා තියෙනවා මේ F-35 එක සම්බන්ධයෙන්. F-35 යානාවක් ගහලා බිම දැම්මද කියලා. ඉතින් මේකට උත්තරය නැහැ. F-35 යානයක් ඉමර්ජන්සි ලෑන්ඩ් කරලා තියෙනවා. ඉතින් එච්චරයි වෙලා තියෙන්නේ. සෙන්කොම් එක කිව්වද මෙහෙම ප්‍රහාරයක් එල්ලුණා කියලා? ඉතින් එහෙමනම් තාම කියලා නැහැ එහෙම දෙයක්. ඉතින් මම මේ වැඩසටහන පටිගත කරන වෙලාවෙද්දිත් මේ සෙන්සුරාදා මේ එහෙම දෙයක් කියලා නැහැ. ඒතකොට පෙන්ටගන් එක කිව්වද එහෙම දෙයක්? තාම එහෙම මුකුත් පෙන්ටගන් එක කියලා නැහැ. ඒතකොට මේ කවුද කිව්වේ? මේක ඒතකොට කියලා තින්නේ මේ ඉරාන ත්‍රස්ස රෙජිම් එක නේද? ඉතින් ඉරානය කියන දේවල් පිළිගන්න පුළුවන්ද? ඔයගොල්ලෝ පිළිගන්නවද? ඉතින් අර විනාශ වුණා නම් F-35 එකක් ඉරාන අහසේදී ඉතින් කොහෙටද මේක වැටුනේ? රයිට්? එහෙම F-35 එක වැටලා තියෙනවද? නැහැනේ. රයිට්? දැන් මාත් මේක පොඩ්ඩක් හොයලා බැලුවා. අයතුල්ලා අල් කමේනිගේ මේ ෆොටෝ එකක් එහෙම නැත්නම් වීඩියෝ එකක් තියෙනවා පෙබරවාරි මාසේ 17 වෙනිදා. මේකම තියෙනවා මේ වීඩියෝ එකම. රයිට්? ෂෙයා කරලා අයතුල්ලාගේ කමේනිගේ X එකේ එයාගේ X account එකේ. ඉතින් ගොඩක් දෙනෙක් ගහලා තියෙනවා ග්‍රොක්ගෙන් මේ ග්‍රොක් කියන්නේ මේ X එකේ AI එක. ඉතින් ග්‍රොක් කියන්නේ මේක ආකයිව්ඩ් වීඩියෝ එකක් කියලා. ඒ කියන්නේ මේක කලින් පාවිච්චි කරන ලද වීඩියෝ එකක් කියලා. රයිට්? ඉතින් ඔයගොල්ලෝ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඒක. රයිට්? අපි බලමු ඉතින් ඉස්සරහට මේ කතාවේ මොන හරි අප්ඩේට් එකක් තියෙනවද කියලා. තිබුණොත් අපි කියනවා. රයිට්? ඒකේ කිසි ගැටලුවක් නැහැ. අපිට හංගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉමර්ජන්සි ලෑන්ඩිං කරන්නේ මේ ඕන තරම් සිදු වෙනවා. ඒ කියන්නේ කමර්ෂල් ෆ්ලයිට් මේ කියන ෆයිටර් ජෙට්ස් ඕන තරම්. ඉතින් F-35 වලට විතරක් අදාළ නොවෙන්න බැහැනේ මේ ඉමර්ජන්සි ලෑන්ඩිං එකක් නේද? දැන් මේකේ මම කියන්නම් මේ කතාව ආපු විදිය ඕගොල්ලන්ට දැනගන්න. CNN එක තමයි මේ ගින්න පත්තු කරේ. හරි? ඊට පස්සේ ඔක්කොම මේක ඇඳගත්තා. හරි? එච්චරයි. දැන් CNN කියන්නේ දැන් ඇත්තටම ගත්තොතින් ඇමරිකානු හමුදාවලටත් එරෙහිව කටයුතු කරන නාලිකාවක් වෙලා තියෙනවා. ඉතින් ඒක තමයි පැහැදිලිව. ඉතින් මට මතකයි මම උදාහරණයක් ඔයගොල්ලන්ට කියන්නම් මේක තේරුම් ගන්න. ඔය ලංකාවේ අවසන් සටන කාලේදී ශ්‍රී ලංකාවේ මාධ්‍ය නාලිකා ඔක්කොම එකට හිටිය එක නාලිකාවක් ඇරෙන්න. රයිට්? ඔවුන් පස්සේ ගැන ඔවුන් කම්පා වුණා. ඔවුන් පෞද්ගලිකවත් මට කියලා තියෙනවා මාධ්‍යවේදීන්. ඔවුන් ඒ දවස්වල දරපු ස්ථාවරය. ඉතින් අන්න ඒ වගේ තත්වයක් තමයි මේ CNN එක කරන්නේ. අද එදා LTT එක වෙනුවෙන් පෙනී සිටි අය වගේ තමයි CNN එක අද මේ කරන්නේ මේ ඇමරිකානු මේ හමුදාවන්ටත් විරුද්ධව. රයිට්? ඉතින් මේකේ ප්‍රධාන නාලිකා 3ක් තියෙනවා මේකට ඉන්න. බලන්න එපා CNN 2 ABC 3 NBC. ඊට පස්සේ දැන් CBS එක පොඩ්ඩක් 50-50 වගේ තියෙනවා. මොකද මේ ඔයගොල්ලෝ දන්නවා මේ ලැරි එලිසන් ඔහු මේක මිලදී ගත්ත නිසා CBS එක. ඔයගොල්ලෝ දන්නවා ලැරි එලිසන් කියන්නේ කවුද කියලා. Oracle එකේ නිර්මාතෘ එතකොට TikTok එකේ ෂෙයාර්ස් මේ මෑත කාලේ ගත්ත කෙනා. ඉතින් ඔහු ඊටාම විශිෂ්ට ව්‍යාපාරිකයෙක්. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි ඇමරිකානු මාධ්‍ය තුලත් තියෙන්නේ. ඉතින් මේ ওই ප්‍රධාන මාධ්‍ය මම නම් කරේ ඔක්කොම left lunatics එතකොට liberal මාධ්‍ය. ඉතින් මෙයාලට අදහසක් නැහැ national security සම්බන්ධයෙන්. මෙයාලා ඉන්නේ වැඩේ වුණාට පස්සේ වුණා නේද? අන්න ඊට පස්සේ ප්‍රතිචාර දක්වන්න. නමුත් right wing එක ඊට වඩා වෙනස්. ඒවා කලින් දකිනවා. ඒවට ප්‍රතිචාර දක්වනවා. ඉතින් ඕක තමයි මෙතන වෙලා තියෙන්නේ. ඉතින් මේ අද විශේෂයෙන්ම මේ සෙන්කොම් කමාන්ඩර් මේ ඇඩ්මිරල් බ්‍රැඩ් කූපර් හවස ඔහු මාධ්‍ය මේ ප්‍රකාශයක් කළා මේ දවස් 22ක් වෙද්දී මේ සටනේ තීරණ දැනුම් දුන්නා මොනවද වෙලා තියෙන්නේ කියන එක. ඉතින් ඔහු මුකුත් මේක කිව්වේ නැහැ. ඉතින් මෙහෙම දෙයක් වෙලා තියෙනවා කියලා. ඉතින් මුකුත් කියන්නේ නැතුව මුකුත් වෙලා නැතුව ඉතින් අපි කොහොමද මුකුත් කියන්නේ? රයිට්? ඕගොල්ලන්ට පැහැදිලි රයිට්?
ඉතින් අපි බලමු දැන් ලබන සතියේ දැන් අඟහරුවාදා බදාද වෙද්දි දැන් පීට් හෙක්සිට් එතකොට ජෙනරල් කේන් එක්ක පෙන්ටගන් වල ප්‍රෙස් බ්‍රීෆින්ග් එක තියෙනවා අඟහරුවාදා බදාද වෙද්දි අපලමු ඒකෙදිවත් මේ ගැන කියයි කියලා. හරි. රයිට් අපි එහෙනම් ඊළඟ කතාවට යමු. ඒ තමයි ඉරානයේ මේ මිසයිල් දෙකේ කතාව මේ දියාගෝ ගාෂා වල MRBM දෙකක් දියාගෝ ගාෂා ඉලක්ක කරලා එවලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් දැන් මොකද වෙලා තියෙන්නේ? ඉතින් මේ දැන් දියාගෝ ගාෂා වලට එවපු මිසයිල් දෙකට එකක් මගදී බිම වැටිලා. අනේ එකක් මගදී බිම වැටිලා. දෙවනි එකට මොකද වෙලා තියෙන්නේ? දෙවනි එක ඉන්ටර්සෙප්ට් කරලා. ඉන්ටර්සෙප්ට් කරලා කියන්නේ ඇමරිකානු මේ ඩිස්ට්‍රොය් එකකින් යාපු මිසයිල් එකකේ ඒ මිසයිල් එක විනාශ කරලා. රයිට්? ඔන්න එකක් වැටිලා අනිත් එක විනාශ කරලා. දියාගෝ ගාෂා වලට ඇවිල්ලාද? ඇවිල්ලා නැහැ නේද? ඉතින් ඔන්න ඕක තමයි වැටිලා නැහැ. හැබැයි වැටිලා වගේ පෙන්නනවා නේද? වැටිලා වගේ පෙන්නනවා. අර F-35 එකේ කතාවත් හරි අන්න ඒ වගේ තමයි. රයිට්? අර නෙතනියාහුගේ කතාව අන්න ඒ වගේ තමයි. රයිට්? ඉතින් මේ මට කියන්න දෙන ඉතින් ගහනවා නම් ඉතින් ගහන්න ඕනේ නේද මිසයිල් එකක් වුණා බේස් එකකට වැටෙන්න. එතකොට මේක පේන්නේ නිකන් ගැහුවා එහෙම එකක් නෙමෙයි නේද? ජෙට් එකකට හරි ගහනවා නම් ගහන්න ඕනේ බිම වැටෙන්නම නේද? එතකොට ඉතින් පුළුවන් නේ පෙන්වන්න මෙන්න ජෙට් එක මෙන්න අපි ගැහුවා මෙන්න වැටුණා නේ. ඉතින් මට මතක් වෙනවා ඉතින් තව කතාවකුත් ඒ වගේම දැන් මේගොල්ලෝ කියන්නේ මොකද්ද මේ ඉරාන ත්‍රස්ත රෙජිම එක අපි වැටෙන්න තමයි ගැහුවේ හැබැයි වැදුනේ නැහැ රයිට් අපි වැටෙන්න තමයි ගැහුවේ ඒ උනට හරි ගියේ නැහැ ඔන්න ඔයගේ කතානේ කියන්නේ ඉතින් අර මට මතක් වෙනවා මේ අර ඔයගොල්ලොන්ට මතක නම් අර කුමාරතුංග මුනිදාස ශූරීන්ගේ හත්පන කතා තිබුණේ කාලේ අර රූපවාහිනියක කියන්නේ සීරීස් එක අපි තාම කුඩා කාලේ තමයි මේ ටෙලිකාස්ට් උනේ ඒ වගේම අපි කියුවේ පොඩි කාලේ මේ පොත් ඉතින් මේ ඉරාන ත්‍රස්ස රෙජීම් එකක් දැම්මේ හත්පනේ ඉන්න කිරිහාමි වගේ so dumb right so dumb oh goodness we need that laugh right anyway හරි මම කියන්නම් දැන් මේ වගේ මිසයිලයක් කොහොමද ඉන්ටර්සෙප්ට් කරන්නේ එහෙම නැත්නම් විනාශ කරන්න කියන එක ඕගොල්ලන්ට මම පැහැදිලි කරලා පෙන්නන්නම් හරි මේක මම ග්‍රැෆික් එකකින් ඕගොල්ලොන්ට ඉස්සෙල්ලා පෙන්නන්නම් අපි හිතමු දැන් ඉරානය මේ MRBM එක දියාගෝ ගාෂා වෙත ෆයර් කරා කියලා US සැටලයිට් වලින් මේක ඉස්සෙල්ලාම මොනිටර් කරනවා ඊට පස්සේ ඇමරිකානු නාවික හමුදාවේ ඩිස්ට්‍රොයර්ස් වල තියෙනවා ඒජස් කම්බැට් සිස්ටම් අපි මේක ගැනත් කතා කරා ඉතින් මේක හඳුනා ගන්නවා SM3 මිසයිල් එකක් ඔටෝමැටිකලි චූස් කරනවා මේක විනාශ කරන්න ඊට පස්සේ මේ මිසයිලය කරන්නේ ඔය ඉරාන MRBM එක නැත්නම් මේ ප්‍රොජෙක්ටයිල් එක හොයාගෙන යනවා ගිහිල්ලා ඒක විනාශ කරලා දානවා මේ ඔයගොල්ලෝ දකින්නේ ඒ අවස්ථාව MRBM එකක් කියන්නේ medium range ballistic missile එකක් කියන එක මම ඔයගොල්ලන්ට වීඩියෝ එකකුත් පෙන්නන්නම් මේ ඩිස්ට්‍රොයර් එකක් කොහොමද SM3 මිසයිල් එකක් ෆයර් කරන අවස්ථාවක් ඔයගොල්ලන්ට මම පෙන්නන්න අපි ඒක බලමු හරි ඔයාලා දැනගත්තා මොකක්ද මේ F-35 කතාව එතකොට ඉරාන මේ බැලිස්ටික් මිසයිල් දෙකේ කතාව සහ ඇත්ත නැත්ත මොකද උනේ කියන එක එතකොට දැන් ඉරානයට මේ බොරු කියන එකට හොඳ උදාහරණයකුත් තව මම පෙන්වන්න සූදානම් වෙන්නේ මේ තමයි මේක කියන්නේ අබ්බාස් රාචි ඒ තමයි ඉරානයේ විදේශ අමාත්‍යවරයා මේ කාඩ් එකම දාන්නම් බලන්න මේ ඉරානයේ මිසයිල් රේන්ජ් එක කිලෝමීටර් 2000ට සීමා කරලා තියෙන්නේ කියලා ඔහු කියනවා. මේ කියන්නේ කවද්ද? පෙබරවාරි මාසේ 26. right. දැන් එතකොට මේක දැන් කිලෝමීටර් 4000ක් නම් මෙයාලා මේ ඩබල් ස්ටෑන්ඩඩ් චීට් කරලා තියෙන්නේ මේ සාකච්ඡාවලදී. right. ඉතින් ඒ නිසා මේක හොඳ අවස්ථාවක් මේ මෙහෙයුම් ලෙජිටිමසි එක විශේෂයෙන්ම කොංග්‍රස් එකට අරගෙන යද්දී ඉදිරියේදී ඔය ඩොලර් බිලියන් 200ක ෆන්ඩ්ස් ලබා ගන්න මේ මෙහෙයුමට. ඒ වගේම මේකේ විශේෂ තව දෙයක් තියෙනවා. දැන් බ්‍රිතාන්‍ය පෞගේ දවස්වල කිව්වේ මේක අපේ යුද්ධයක් නෙමේ මේක අපිට අයිති නෑ හරි දැන් අපිට තර්ජනයක් නෑ ඕවනේ කිව්වේ දැන් මේක කිලෝමීටර් 4000ක් රේන්ජ් එක ගන්න මේක බ්‍රිතාන්‍ය අහුවෙලා ඉවරයි රයිට් UK අහුවෙනවා දැන් ඉතින් ඒගොල්ලෝගේ ඔලුවට තියෙන්නේ දැන් මේ මිසයිල් එක රේන්ජ් එක ගත්තම රයිට්
ඉතින් අපි බලමු දැන් කේස්ටාම මොකද කියන්නේ කියලා. අපි බලමු. right very interesting කේස්ටාමගේ කතා දැන් මේ මං පොඩ්ඩක් හොයනවනේ මෑන්ස් ගැන. ඉතින් මේ කිය කියන එකේ තේරුම මේ පර්ෂියන් භාෂාවෙන් එහෙම නැත්නම් ඉරානියන් භාෂාවෙන් මොකක්ද කියලා මං හොයලා බැලුවා. කේස්ටාමගේ මුල් නම කිය කියන්නේ මොකක්ද කියලා. මම ඕගොල්ලන්ට අසයින්මන්ට් එකක් දෙන්නම්. ඕගොල්ලොත් ගිහිල්ලා Google කරලා එහෙම නැත්නම් ඕගොල්ලොන්ගේ AI සපෝට් කරන මොකක් හරි එකකට ගිහිල්ලා අහලා බලන්න මොකක්ද මේ කිය කියන්නේ කියලා. very interesting. right. හරි. දැන් අපි සූදානම් මේ මිෂන් අප්ඩේට් එකට යන්න. ඒ තමයි ඇඩ්මිරල් බ්‍රැඩ් කූපර් ආද කිව්වා මේ දින 22 අවසන් වෙද්දී ඇමරිකාව එයා කම්බැට් මිෂන්ස් 8000කට වැඩියෙන් ප්‍රහාර එල්ල කරලා තියෙනවා කියලා. ඒ වගේම ඉරාන නෞකා හා යාත්‍රා 130කට වැඩියෙන් විනාශ කරලා හා එහෙම නැත්නම් ගිල්වා දමා තිබෙනවා. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ලෝකේ නාවික හමුදාවක් සම්පූර්ණයෙන්ම විනාශ කළ අවස්ථාවක් විදිහට තමයි මේ අවස්ථාව සැලකෙන්නේ. ඇමරිකාව ඉරාන් නාවික හමුදාව සම්පූර්ණයෙන්ම විනාශ කරලා දමලා තියෙන්නේ. හරි මං ඊළඟට ඔයාලට මේ සැටලයිට් ෆොටෝ එකක් පෙන්නන්නම්. මේ තමයි ඉරානයේ හරියාබාද් මිසයිල් සිටි එක. මේක මිසයිල නගරයක් විදියට තමයි සලකන්නේ. මේ ඔකොලොන්ට පේනවා නේද මේකේ මේ කළු පැහැයෙන් යම් රවුමකට තියෙන ඉදිකිරීම් 7ක් විතර. මේවා තමයි මේ මිසයිල් සිටි එකේ ලොන්ච් පොයින්ට්. එහෙම නැත්නම් ඕපනින් ෂාෆ්ට්ස්. දැන් මේවායින් තමයි මේවා විවෘත කරලා තමයි ওই මිසයිල් සෙවන්නේ. මේ මිසයිල් කඳවුරේ මේවා විවෘත කරලා තමයි මේ මිසයිල් සෙවන්නේ. දැන් අපි මේක කිව්වනේ සෑහෙන කාලයක් කොහොමද මේ තියෙන මේ මිසයිල් කඳවුරු නම් තියනවා මේවා ඇතුලේ ඔක්කොම හොඳට තියනවා. ඉතින් ඔක්කොම හොඳට තියෙනවා. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? තිබුණට වඩා පාවිච්චි කරන්න බෑයි. අර මිසයිල් ෂාෆ්ට් එක උඩ ඒක ඇතුළට ගහනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට මේ ඇතුළට මේවා එවන්න විදියක් නැහැ. ඉතින් ඕක තමයි වෙලා තියෙන්නේ. අපි මේක කිව්වා නේද? හරි. දැන් මොකද වෙන්නේ? මේ ඇමරිකානු ගුවන් හමුදාවේ B1 බෝම්බර්ස්ලා බ්‍රිතාන්‍යයේ ෆෙයාර්ෆෝඩ් ඉඳලා පිටත් වෙලා යනවා. GBU 72 5000 pounds deep penetration bomb මේ ඕපනින් ෂාෆ්ට්ස් වල ඇතුළටම එල්ල කරනවා. මේවා ආභ්‍යන්තරයේ ගිනිගෙන විනාශ වෙනවා. දැන් ඕගොල්ලොන්ට බලන්න පුළුවන්. ඒ වගේම තවත් වාර්තාවන් පළ වෙනවා ඉරානයේ නටාන්ස් න්‍යෂ්ටික කඳවුරටත් නැවතත් ප්‍රහාර එල්ල වෙලා තිබෙනවා කියලා. ඉතින් අපි බලමු ඒකේ මොන වගේ තත්ත්වයක්ද ඉස්සරහට වෙන්නේ කියලා. ඉතින් මේකට පහුගිය අවුරුද්දේ ජුනි මාසයේදී B2 බෝම්බර්ස්ලා ගිහිල්ලා ප්‍රහාර එල්ල කළා මේ නටාන්ස් කඳවුරට. හරි. අපි අද ගොඩක් දේවල් කතා කරා. ඉතින් ඕගොල්ලොන් දැනගත්තා USS Boxer ඒ වගේම මරීන්ස්ලා මේ 4500ක් එනවා. එතකොට මීට අමතරව දැන් USS Tripolit එනවා. එතනත් ඉන්නවා 5000ක් මරීන්ස්ලා. ඒ වගේම A10 Thunderbolt 2 ගැන ඕගොල්ලෝ දැනගත්තා. ඒ වගේම H-64 Apache attack helicopter එක මොන වගේ කාර්යභාරයක් දිටු කරන්න කියලා දැනගත්තා. ඒ වගේම නෙතනියාහු මේ ඉරාන ත්‍රස්ත රෙජීමේ පැවැත්ම ඒ නායකයින්ගේ පැවැත්ම ගැන කතා කළා. ඒක ඕගොල්ලෝ දැනගත්තා. ඒ වගේම ඉරානයේ මේ ත්‍රස්ත රෙජීම් එකේ දරුවන් ඇමරිකාවේ කොහොමද ඉන්නේ කියන එක ඕගොල්ලෝ දැනගත්තා. ඊට පස්සේ ඕගොල්ලෝ ආපු F-35 එකට අපි උත්තර දුන්නා. ඊළඟට දියාගෝ ගාෂා මිසයිල් කතාව ඕගොල්ලෝ දැනගත්තා මොකද උනේ කියලා. ඊට පස්සේ අපි ඔපරේෂනල් අප්ඩේට් එක ඕගොල්ලොන්ට අරගෙන ආවා. එහෙනම් ඉතින් අද අපි ගොඩක් දේවල් කතා කරා. නැවතත් මම ඔයාලව හමු වෙනවා අලුත් තොරතුරුත් එක්ක. ඉතින් channel එක sub කරලා තියාගන්න. ඉතින් අපේ channel එකට ලක්ෂයට ආසන්නයි subscribersලා. ඉතින් ආරාධනා කරනවා ඉතින් අපේ channel එක sub කරන්න කියලා. ඒ වගේම මම community post වල updates දානවා. දැන් ඔයගොල්ලෝ දකිනවා නිතරම වගේ. ඉතින් ඒ වගේම මගේ Facebook page එකේ ශානක ඩිසිල්වා ඒකත් follow කරලා තියාගන්න. ඉතින් ඒකෙත් මම ගොඩක් විස්තර update කරනවා. ඉතින් updates මේ සියල්ලම ඔයගොල්ලොන්ට අතරමැද සිද්ධ වෙන ඒවා ඔයගොල්ලොන්ට ඒ හරහා catch up කරගන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්නම් මේක තුල හිටපු ඔයගොල්ලෝ හැමෝටම thank you so much.